එක දවසක් පුද්ගලයෙක් මූර්ති ශිල්පියෙක්ගෙන් අහනවා මෙච්චර ලස්සන දේව ප්‍රතිමාවක් හැදුවේ කොහොමද කියලා දේව ප්‍රතිමාවක් පෙන්නලා. ඊට පස්සේ මේ මූර්ති ශිල්පියා කියනවා මේ දේව ප්‍රතිමාව ගොඩනගපු කළුගල මම පසු කරගෙන යන විට දේව ප්‍රතිමාවක් ඇතුලේ ඉඳන් කෑ ගහන සද්දේ මට ඇහුණා. මම නැවතිලා මේ කළුගලේ අනවශ්‍ය කොටස් ටික අයින් කරා. එච්චරයි මම කරේ. ඊට පස්සේ දේව ප්‍රතිමාවක් නිර්මාණය වුණා කියලා. මේ කතාවේ තියෙන වටිනාකම තමයි අපේ හුඟක් බෞද්ධ ඇත්තෝ හිතන් ඉන්නවා මේ නිවන කියන එක නිර්වාණය කියන එක බාහිරෙන් අපේ ඇතුළාන්තයට ගෙනක් වැටෙන එකක් කියලා. නැහැ. මෙන්න මේ බුද්ධත්වය කියන එක නිර්වාණය කියන එක සඳහා අපි කළ යුතුව තියෙන්නේ අපේ ඇතුළාන්තේ තියෙන අනවශ්‍ය කොටස් ටික අයින් කරන එක. අනවශ්‍ය කොටස් ටික කියන්නේ අපේ ඇතුළාන්තයේ තියෙනවා ව්‍යාජත්වය, බොරුව, වංචාව. මේ අනවශ්‍ය කොටස් ටික අයින් කරාට පස්සේ අපේ ඇතුළාන්තයෙන් බුද්ධ කියන ස්වરૂපය ඉස්මතු වෙනවා. නිවන කියන ස්වરૂපය ඉස්මතු වෙනවා. වෙනත් ආගම්වල කියනවා නම් දේවත්වයටපත් වෙනවා කියලා. අන්නේ දෙවියන් වහන්සේ අපේ ඇතුලේ ඉඳලා ඉස්මතු වෙනවා. ඒ බුද්ධ කියන ස්වභාවය, රහත් කියන ස්වභාවය, නිර්වාණය කියන ස්වභාවය, දේවත්වය කියන ස්වභාවය ඉස්මතු කරන්න නම් අපි කළ යුතුව තියෙන්නේ අපේ ඇතුළාන්තේ තියෙන අනවශ්‍ය කොටස් ඉවත් කරන එක. ඒ කියන්නේ ව්‍යාජත්වය, බොරුව, වංචාව මේ දේවල් ඉවත් කරාට පස්සේ අපේ ඇතුළාන්තේ ඉන්න පාරිශුද්ධ පුද්ගලයා ඉස්මතු වෙනවා. එහෙනම් අපි නිර්වාණය වෙනුවෙන් කළ යුතුව තියෙන්නේ අපේ මනස තුල, හදවත තුල ගොඩනැගෙන ව්‍යාජත්වය අයින් කරලා අව්‍යාජ පුද්ගලයෙක් බවට පත්වීම පමණයි. තෙරුවන් සරණයි.